අපි හැමෝගම හිත එක තැනක තියාගන්න බැරිව දඟලන වෙලාවල් තියෙනෝනේ නේද? හරියට පාලනයක් නැති අශ්වයෙක් වගේ එක එක දේවල් පස්සේ දුවනවා. ඉතින් මේ නොහික්මුණු නොසන්සුන් හිත කොහොමද ප්‍රගුණ කරගන්නේ කියන එක ගැනයි අද අපි කතා කරන්නේ. අපි හැමෝම ජීවිතේ සැප හොයනවා, දුකෙන් ඈත් වෙන උත්සාහ කරනවා. ඒත් කවදා හරි පොඩ්ඩක් නැවතිලා හිතුවද මේ දුක සැප කියන දේවල් ඇත්තටම ඉන්නේ කොහෙන්ද කියලා? ඒක පිටතින් එන බලවේගයක්ද? එහෙම නැත්නම් වෙන කොහේ හරි තියෙන දෙයක්ද? හරිම පුදුමයි. මොකද උත්තරේ තියෙන්නේ අපි හොයන තැන්වල නෙමෙයි. ඒක තියෙන්නේ අපේ ඇතුළෙමයි. අපේ සතුටටත්, අපේ දුකටත් මේ හැමදේටම යතුරු තියෙන්නේ අපේම හිතේ කියන එක තමයි මේ ගැඹුරු ඉගැන්වීමේ හරය වෙන්නේ. හරි. එහෙනම් අපි මේ කතාව තව ටිකක් ගැඹුරට හාරලා බලමු. මුලින්ම තේරුම් ගනිමු මේ පාලනයක් නැති නොහික්මුණු හිත කියන්නේ ඇත්තටම මොන වගේ එකක්ද කියලා. මේ ගැන පැරණි පාලි භාෂාවක හරිම ලස්සනට පැහැදිලි කරනවා. ඒකේ පළවෙනි කොටසෙන්ම මේ දුවන හිතේ ප්‍රධාන ලක්ෂණ 3ක් ගැන කියනවා. බලමු දේ මොනවද කියලා? පළවෙනි එක තමයි දුන්නිග්ගහස්ස. සරලවම කිව්වොත් අල්ලගන්න හරිම අමාරුයි කියන එක. අතට අහුවෙන්නේ නැහැ. හරියට වතුරේ තියෙන සබන් කැටයක් වගේ අල්ලන්න හැදුවත් ලිස්සලා යනව නේද? අන්න ඒ වගේ තමයි හිතත්. දෙවැනි එක ලහුනෝ. මේකෙන් කියවෙන්නේ හිතේ වේගය. අනේ පුදුම වේගයක් තියෙන්නේ. එක මොහොතක මෙතන ඊළඟ මොහොතේ ලෝකෙ වටේ. එක සිතුවිල්ලකින් තව එකකට පණින වේගය හිතා ගන්නවත් බෑ. තුන්වෙනි එක යත්තකාම නිපාතිනෝ. මේකේ තේරුම තමයි හිත ආස කරන ඕනෑම දෙයක් පස්සේ හොඳද නරකද කියලා කිසිම තේරීමක් නැතුව අන්ධයෙක් වගේ දුවනවා කියන එක. නිකන් නායකයෙක් නැති හමුදාවක් වගේ හිතුමතේ කියනවා. ඉතින් මේ වගේ පාලනයක් නැති හිතක් කෙට්ටු කොහොමද අපි ජීවත් වෙන්නේ? හැබැයි බය වෙන්න දෙයක් නැහැ. විසඳුමත් මේ ගාථාවෙම තමයි තියෙන්නේ. මෙන්න විසඳුම. හරිම සරලයි ඒත් හරිම බලවත්. චිත්තස්ස දමතෝ සාදු. ඒ කියන්නේ මේ නොසන්සුන් හිත දමනය කරන එක, හික්මවන එක. ඒක තමයි හොඳම දේ. ඒක තමයි හරිම වටිනා දේ. හරි, අපි හැම හිත දමනය කළා කියමුකෝ. එතකොට මොකද වෙන්නේ? අපිට ලැබෙන ලොකුම දේ, ඒකේ ප්‍රතිඵලය මොකක්ද? මෙන්න ඒකේ අපූර්ව ප්‍රතිඵලය. මේ හැම උත්සාහයකම අවසාන ත්‍යාගය චිත්තං දන්තං සුඛාවහං. දමනය කරගත්ත හිත, හික්මවපු හිත සතුටගෙන දෙනවා. නිකම්ම සතුටක් නෙවෙයි, ඇත්තම ස්ථාවර සැනසීමක්, සැපයක් ගෙන දෙනවා. එතකොට පැහැදිලිනේ අපේ හිතේ ජීන තත්වයයි අපි ජීවිතේ විඳින සතුටයි අතරේ කෙලින්ම සම්බන්ධයක් තියෙනවා. හික්මවපු පාලනය කරගත්ත හිතක් කියන්නේ සැබෑ සතුටේ අත්විවරමම තමයි. හොඳයි. දැන් අපි බලමු මේ ඉපැරණි වටිනා අදහස අපේ අද දවසේ ජීවිතේට කොහොමද ගලපගන්නේ කියලා. ඇත්තටම බලන්න. අපි ඉස්සරහා පාරවල් දෙකක් තියනවා. එකක් හිතට ඕන විදියට දුවන්න දීලා නිතරම නොසන්සුන්කමකින් පීඩාවකින් ජීවත් වෙන එක. අනිත් පාර තමයි සිත දමනය කරගෙන අතුලාන්තයෙන්ම එන සැබෑ නිදහසක් විඳින එක. තීරණය අපේ අතේ. මේ ගමන පටන් ගන්න පුළුවන් හරිම පුංචි දෙයකින්. දවසේ ඕනෑම වෙලාවක කරන වැඩේ පොඩ්ඩකට නවත්තලා Tamanne හිත දිහා බලන්න. ඒක කොහෙද දුවන්නේ, මොනවද හිතන්නේ කියලා නිකම්ම බලන් ඉන්න එක විතරයි. කිසිම විනිශ්චයක් නැතුව. ඉතින් මේ කතාව අවසානයේදී අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අද දවසේ මේ මොහොතේ අපේ හිත දුවන්නේ කොහාටද? ඒ යන පාර අපිව ගෙනියන්නේ සතුටටද නැත්නම් දුකටද?